කතා කරලා කියන්න අපි ලංකාවේ උසම තැනට ගෙනාවට ස්තුතියි කියලා විනාගේ වොයිස් එකෙන් කියන්න. ටොක්කකුත් අයින්ව හරියට කිව්වේ නැතිව. දිලන් අපි ලංකාවේ උසම තැනට ගෙනාවට ගොඩාක් ස්තුතියි. මේක නම් හරියට කියන්න. හොඳයි. ඊළඟට ටෙනිසන් කුරේ මහත්තයාගේ වොයිස් එකෙන්. ටෙනිසන් කුරේ මහත්තයාගේ වොයිස් එකෙන් කියන්න ඕනේ. ඔව් මොකද කියන්නේ? මොකද කියන්නේ? ටෙනිසන් කුරේ මහත්තයාගේ වොයිස් එකෙන් කියන්න මේ දැන් වැඩි ලස්සනට කරගෙන යනවනේ. අපි මේ ගීතය මේ කනකවල මොනවා හරි කරනවනේ. ඔව්. ඒ ගීතයට මොනවා හරි කියන්න. ඒ ගීතය වොයිස් එක පොඩ වැඩි කරන්නකෝ අප්පා. මම වඩා ගන්න පුලිසයි. හොඳයි. දැන් මේ බන්දු සමරසිංහ මහත්තයා ඉන්නවනේ. දැන් බන්දු සමරසිංහ මහත්තයා මේ අවිල්ලා මේ දැන් අකිල් ෂේප් එකේ මාරු වෙලා ඩිලන්ට වැඩි බාර දෙනවා. දැන් බැරි වෙලාවත් මේ එහෙම දෙයක් බන්දු සමරසිංහ මහත්තයාගේ වොයිස් එක පොඩ්ඩක් කියන්න කතා කරන්න වගේට එන්න කියලා ඩිලන් අමාරුයි දැන්. අකිල් මහත්තයා එන්න පනිදා ගන්න කියලා. right. මොකද අන්තිමට කට්ටිය ඔක්කොම අරවන්න ලෑස්ති. ආච්චිගේ වොයිස් එකෙන් මොන හරි කියන්නේ. අනේ අම්මේ වයසක මිනිස්සනේ. මොකද වෙන්නේ? මොකද ප්‍රශ්නේ? කොල්ලේ අප්සෙට් එක. මොකද වෙන්නේ? ඒක දුක හිතනවාද ඒක? right හොඳයි. ප්‍රොඩියුසර් ලගේ පොඩි කැලලකුත් හවුද? right හොඳයි. ප්‍රොඩියුසර් ලගේ වොයිස් එකෙන් කියන්න ඕනේ දැන් මේ අද ෂා සින්දු කාමරේට අපි ආවේ ඈ මේ දුරේ ඉඳලා අපි උහුණු රටේ ඉඳලා ආවේ නේ. එතකොට පාරේ හයිවේ එකේ ආවේ. අර වාහන දෙකකට රේල්වේ යනවා. හරි. අනේ එන මේ ආපු ගමන ගැන පොඩි විස්තරයක් කරන්න ප්‍රොඩියුසර් ලගේ වොයිස් එකෙන්. අපි දැන් තංගල් ඉඳලා කොළඹට එනවා. ෂා FM සින්දු කාමරේ ලංකාවේ උසම තැනට ආව. ඒ ඉද්දි ප්‍රොඩියුසර් ආවනම් මොකද වෙන්නේ? හයිවේ එකේ ආවේ මේ අර ලිෆ්ටර් ආවනේ ගොඩක් දේවල් වුණා. අනේ පහු කරගෙන ආවා රකයි නේ මන්තන්. අනේ දඩු මං ආවාසායකට. දඩු සායකට. කසාද වදින්නේ නැද්ද? කසාද වදින පොඩි සින්දු කැල්ලක් කියු ප්‍රොඩියුසර් මහත්තයා. පොඩි සින්දු කැල්ලක්. Viviandana, asana sukatalana, tiru pata tiru kromba, kalda kalda. Ready one. Lagi maharaja, kiri kiri, asana sukatalana, tiru pata tiru kromba, kalda kalda. Udah di warna nanti pak, udah di warna nanti malah masuk nih mantannya be, saya ingin anda tuh nih tahu tahu di lawan era itu lah, sinto gram untuk begitu